ආයුබෝවන් සුබ උදෑසනක් වේවා හැමෝටම. දැන් වෙලාව පාන්දර 2:20යි. මමත් වැඩ ඉවර කළා. දැන් නාගෙන කරගෙන තමයි මම වීඩියෝ එක කරන්න ගන්නෙ. අර රට විරු අයිතින කියන YouTube channel එකේ අද අර සෞදියේ ඉඳලා අර ගෑනු කෙනෙක් කතා කරලා තිබුණා අඬ ඇත්තටම මේ මං ඔය හේතුව නිසා තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ ඇග්‍රීමන්ට් එකේ අනිවාර්යයෙන්ම මේ වැටුපයි වැඩ කරන සේවා කාලය සඳහන් වෙන්න ඕනේ. ඒක ක්‍රියාත්මක වෙන්න හරි නොකරෙන්න හරි. ඒ දේ අනිවාර්යයෙන්ම සටහන් වෙන්න ඕනේ. එහෙම නොවුනහම තමයි ගොඩක් දුරට ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. මොකෝ කිසිම වගකීමක් නැහැ. එහෙම වගේ මේ මිනිසුන්ට පුළුවන් නම් අපේ පැය 24ම වැඩ ගන්න පැය 24ම වැඩ ගන්නවා. එහෙම තත්ත්වයන්නේ තියෙන්නේ. ඉතින් මේ අර ඒ දේවල් ඒ විදියට නීති ක්‍රියාත්මක වෙනවා නම් තමයි හොඳ. ඇත්තටම මම මේ YouTube channel එකෙන් මම මේ අදහස් කරන්නේ දැන් 2019 අවුරුද්දේ ඉඳලා මම මේ YouTube channel එක මම කොරෝනා කාලේ හදලා ආයේ මේ පටන් ගත්තේ. මොකෝ මගේ තියෙන අදහස් මම සමාජගත කරන්න අවශ්‍යයි. මගේ මේ මැද පෙරදිග මේ හවුස් මේට් රැකියාව ඒ අවුරුදු ගානකේ කාලේ තියෙන අත්දැකීම් සහ මම ඉගෙනගත්තු දේවල් ඒ අනුව තියෙන ඒ අත්දැකීම් මට පුළුවන් ආකාරයෙන් මේ කෙනෙකුට අදහසක් දෙන්න. ඒක යම් කිසි කෙනෙක් දුකෙන් ඉන්නවා නම් මොකක් හරි කරදරයකින් ප්‍රශ්නකින් ඉන්නවා නම් මට පුළුවන් නම් යම් කිසි සහනයක් වෙන්න. ඒ දෙයට තමයි මම මේ channel එක ආයෙ පටන් ගත්තේ. ඉතින් ගොඩාක් දුරට කාන්තාව තමයි හැම වෙලේම මානසික බොහෝ දුරට වැටෙන්නේ. මොකෝ කාන්තාව කල්පනා කරන වැඩි පොඩි දෙයක් සෑහෙන කල්පනා කරනවා. ඉතින් එහෙම වුණාම ගොඩක් මානසික වැටෙනවා. හැමතිස්සෙම කලකිරීමෙන් ඉන්නේ. ඉතින් ඒක නිසා තමයි මම ඇත්තටම ගෲප් එකක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මාත් එක්ක එකතු වෙන්න හැමෝම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, මාව ෆලෝ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් ඊළඟට මේ සෞදියේ කතා කරපු ගෑන් ළමයා ඒ සෞදියේ මම අවුරුදු 16ක් සෞදියේ වැඩ කරා. කන්න දින කටු ඔක්කොම කෑවා. ඒ අත්දැකීම් එක්ක මම මේ ගෑනු ළමයාව සම්බන්ධ කරගන්න පුළුවන් කෙනෙක් හරි ඉන්නවා නම් මේ දේ කියන්න. සෞදියේ ගොඩාක් ගෙවල් වල මේ පඩිය එහෙම සම්පූර්ණ පඩිය අතර දෙන්නේ නැහැ මාසෙම. Tamanට අවශ්‍ය දේවල් තියෙනවා නම් ගෙනත් දෙනවා. පඩිය යවන්න ඕනේ. ඒගොල්ලෝ අහනවා කීයක්ද ඔයාලට යවන්න ඕනේ කියලා. අහලා විල්ල දැන් රියල් 500ක් යවන්න ඕනේ. රියල් 500 යවනවා. අපි ලියලා තියාගන්න ඕනේ. ඒක සටහන් කරලා මේ මාසේ මම මෙච්චරයි ගත්තේ කියලා. ඒටත් ඒ සල්ලි නොදුන්නට ඒක බය වෙන්න දෙයක් නැහැ. Tamanට අවශ්‍ය ගාන ගෙදරට යවා ගන්න. මොකද මේ සෞදියේ නීතියක් තියෙනවා මේ අපි අවුරුද්දක ඉවරලා අවසන් කරලා යනකොට මේ කොලයක් තියෙනවා අපිට අස්සම් කරන්න. අපිට වැටුප සම්පූර්ණ හම්බුණාද කියන දේ අස්සම් කරන්න කොලයක් තියෙන එක්සිට් කොලේ. ඒ කොලේ අපෙන් අස්සල් ගහලා ගිහින් දුන්නාට තමයි එක්සිට් ගහන්නේ. ඒක නිසා පඩිය නොදුන්නා කියලා බය වෙන්න එපා. ඒ පඩිය නොදුන්නත් එහෙමත් නැත්නම් ඔය ඒජන්සියත් එක්ක කතා කරන්න. මේ සෞදි ඒජන්සි ගොඩක් දුරට දැන් ඉස්සෙල්ලා වගේ නෙවෙයි නීතිය ක්‍රියාත්මක කරනවා. අර ඒජන්සියෙන් දුරම දැන් රියාද්දේ ඉඳලා අබහ ඒ වගේ දුර පැත්තකට ගියොත් අනිවාර්යෙන් අර ගයක් මාරු කරන්න මේ ඒක කරදරයි. එහෙම වුණාම පැය 7ක් විතර යනවා. අබහ අල්කොබාර් ඒ හරියට යන්න පැය 7ක් විතර යනවා. එහෙම වුණාම මේ අර ඒජන්සි මාරු කරන එක අමාරුයි. ඒටත් මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඔයගොල්ලෝ ගෙදරකට ගිහිල්ලා සතියක් යනකොට ඔයගොල්ලන්ට තේරෙනවා ගෙදර තත්ත්වේ. ඔය සබන් කෑල්ලට ෂැම්පූ එකට ෆෝන් එකට කාඩ් එක දාන්න දුන්නට ඒව නිසා ඒවැ නෙවෙයි ගෙවල් හොඳද නැද්ද කියලා මම ඉන්නේ. ඔයා ගෙදරට ගියාට පස්සේ ඔයාලට බලන්න ඔයාලට කාමරයක් තියෙනවද කියලා වෙනම නිදියන්න ඔයාලට කාමරය. නාගන්න බාත්රූම් එක තියෙනවද බලන්න. අන්න ඒවයි ගෙදරක අපි බලන්න ඕනේ. මොකෝ මේ ෂැම්පූ එක සබන් කෑල්ල ඔය ටික අපිට මේ රියල් 200ක් දුන්නාම මාස 4-5කට ඇති වෙන්න බඩු ටික ගන්න පුළුවන් සෞදි සල්ලි වලින්. දැන් මෙහෙන් ගත්තොත් ඩිනාර් 5ක් දෙනකොට අපිට මාස 3-4කට බඩු ටික ගන්න පුළුවන්. ඒක නිසා ෂැම්පූ එකට සබන් කෑල්ලට එහෙම මේ ගෙවල් වලින් පනින්නවත් මේ ගෙවල් වල අයත් එක්ක ප්‍රශ්න ඇති කරවා ගන්නවත් යන්න බෑ. ඒක ප්‍රශ්න නෙවෙයි ඇත්තටම. ඉස්සෙල්ලම අපි මේ රැකියාවට එනකොටම අපි තීරණය කරන්න අපි මේ එන්නේ ලෝකේ තියෙන පහත්ම රැකියාව මේ කරන්න එන්නේ කියලා.
එතකොට සමහර කෙනෙකුට කියන්න පුළුවන් මේ ලෝකේ තියෙන පහත්ම රැකියාව ගණිකා වෘත්තිය එහෙම කියලා. ඒ ගණිකා වෘත්තිය අපි නවීන නාමික වුණාට අපි ඔයා බලන්නකො පාස්පෝර්ට් එකේ කවුරුත් ගහලා තියෙනවද කියලා මේ ගණිකාවක් කියලා. ඒ වුණාට අපේ පාස්පෝර්ට් එකේ ගහලා තියෙනවනේ මෙයා මේ ගෘහ සේවිකාවක් කියන දේ. ඒක සටහන් කරලා තියෙනවා. ඉතින් මේ ලෝකේ තියෙන පහත්ම රැකියාව තමයි අපි කරන්නේ. ඒත් අපි මොන මට්ටමකට මොන තත්ත්වෙන් ඉගෙනගෙන තිබුණත් මොන විදියට තිබුණත් අපි තෝරගත්තේ මේ රස්සාව නම් අපි මේ මට්ටමින් ඉන්න ඕනේ. අපි දැන් මේ ගෙවල් වලට ඇහිලා අපේ ලොකු හිත තියාගෙන අපි මේ මට්ටම මෙච්චර ඉගෙන තියෙනවා. මොකද එහෙම කියලා හිතාගෙන ඉන්න බෑ. අනිවාර්යයෙන්ම අපි යටත් පහත් වෙලා මේ ගෙවල් මේ ගෙදර අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ගෙදරකට හැම ගෙදර මේ පිරිමි කෙනාගේ හිත දිනා ගන්න නෙමෙයි ගෙදර බලන්න ඔයා මේ හැම තිස්සෙලම සතියක් දෙකක් යනකම් විමසිලත් වෙන ගෙදර ගෑනු කෙනා මොන මානසිකත්වයේ ඉන්න කෙනෙක්ද කියලා මේ රටවල අපි මේ වැඩකාරකමට ආවයි කියලා මේ ගෙවල් වල ඉන්න ගෑනුවගේ මානසිකත්වයේ මහා අමුතු විවිධාකාර මානසිකත්ව තියනා ඉන්නේ. ඒක නිසා ගෙදරකට ඔයා ආපු ගමන් අංකයක ඔයා බලන්න ඔයාව එක්කගෙන ඇවිල්ලා මුලින්ම කාමරයක් දෙනවද කියලා. අනිවාර්යයෙන්ම ඔයාට හොඳ ගියක් හම්බුනොත් එimhe අනිවාර්යයෙන්ම ඔයාට කාමරයක් හම්බ වෙනවා. කාමරේ බාත්රූම් එක තියෙනවද බලන්න. කාමරේ ඇතුළේ නැතුව පිට හරි තමන්ට කියලා බාත්රූම් එකක් තියෙනවද බලන්න. ඒ තමන්ට නිදිය ගන්න ඇඳක් හරි මෙට්ටියක් හරි ඒ පහසුකම් තියෙනවද කියලා. ඒවා මේ පස්සේ ඔයාට කාමරයක් මම පස්සේ හදලා දෙනවා. එතකම් මේ පඩිපෙළ යට ඉන්න ඒ වගේ තැන් අනන්ත දින අත්දැකීමෙන් කියන්නේ. පඩිපෙළ යට ඔය මේ එළියේ තියෙන මේ පොඩි කොරිඩෝවත් දෙපැත්තෙන් තහඩු ගාලා වට කරලා ඒව හරියන්නේ නැහැ. ඒව හරියන්නේ නැහැ කියලා මේවා තියෙන දේශගුණෙත් එක්ක ඒ දේවල් හරියන්නේ නැහැ. මුලින්ම ඒව හදා ගන්න ඕනේ. ඔයාට ගිය තැන කාමරයක් නැත්තම් එක්ක එළියේ කොහේ හරි ටකරන් ටිකක් හේතු කරපු තැනක නම් ඔයාට ඉන්න තියෙන්නේ. AC එකක් නැත්තම් එහෙම නැත්තම් ඔයා ගෙදර ඉන්න එපා. මම කියන්නේ එච්චරයි. ඇහිලා සතියක් ඇතුළත ඔයා ඒජන්සියට කතා කරලා කියන්න මේ මට මෙන්න මේ පහසුකම් ටික නෑ. ඒක නිසා මට ගේ මාරු කරලා දෙන්න. එහෙම ඒක තියෙනවා ඇග්‍රීමන්ට් එකේ මේ කුවේට් ඇග්‍රීමන්ට් එකෙත් ඒක සඳහන් කරලා තියෙනවා ඒ සෞඛ්‍ය පහසුකම් ඉඳුම් හිටුම් ඒ පහසුකම් දෙන්න කියලා. ඒ වගේම සෞඛ්‍ය කියන්නේ Tamanට ලෙඩක් හැදුනොත් මේ රටවල් වලින් ඒ රටේ තියෙන සෞඛ්‍ය ආධාර සියලුම දේ මේ ගෘහ සේවිකාවට ඒ රැකියාව කරන මේ නීත්‍යානුකූලව රැකියාව කරන අයට ඒ පහසුකම් හැමදේම ලැබෙනවා. මෙහෙත් මේ ඇග්‍රීමන්ට් එකේ අන්තිමටම සඳහන් කරලා තියෙන්නේ මේ තියෙන සෞඛ්‍ය පද්ධතියට පුළුවන් හැකි ඉක්මනින් තමන්ගේ ගෙදරට එන සේවිකාව මේ සෞඛ්‍ය පද්ධතියට හැකි ඉක්මනින් සම්බන්ධ කරන්න කියලා තමයි ඒකේ මේ සඳහන් කරලා තියෙන අන්තිම දේ ඒක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ අර සහෝදරය යම් කිසි විදිහකින් මගේ මේ වීඩියෝ එක සෞදි වල ඉන්න එක හරි බලනවා නම් මොකක් හරි එයාට ඒ දේ පොඩ්ඩක් තේරුම් ගන්න. මම අන්න ඒක නිසා තමයි මම බලන්නේ මේ හැම කෙනෙක්ම මට කන්ටැක්ට් කරගන්න පුළුවන් නම් ගෲප් එකක් විදිහට හරි මේ ගෙවල් වල තත්ත්ව සෞදියේ මම අවුරුදු 16ක් වැඩ කරා. ඉතින් සෑහෙන අත්දැකීම් තියෙනවා සෞදියේ ගෙවල් වල සෞදියේ මේ සමාජය ගැන කියන්නේ මම කාන්තාර වල වැඩ කරලා තියෙනවා. මාසෙට අවුරුද්දට මාස 6යි ගෙදර ඉන්නේ. මගේ YouTube එකේ බලන්න මගේ වීඩියෝ ඔක්කොම කාන්තාර වීඩියෝ ඔක්කොම කාන්තාරේ. අපිට අපි මොන මානසික මට්ටමේ මොන ලංකාවේ මොන තරහදිරමකින් ගියත් අපි මෙහෙට පය දිනනකොට අපි තේරුම් ගන්න ඕනේ අපි මේ රටේ ඉන්න පහත්ම සේවිකාව පහත්ම රැකියාව කරන අය අපි. ඒක නිසා මේ අපිට නිදහසලු ගේයක් ඇතුලේ ඉන්නේ. ඒ නිසා පුළුවන් තරම් අපි මේ ගේ ඇතුලේ සතුටින් ඉන්න බලන්න ඕනේ. කොයි වෙලාවත් මූණ එල්ලගෙන මේ මිනිස්සු කැමති නැහැ එහෙම ඉන්නවට. කොයි වෙලාවත් අඬාගෙන ඔයාට කන්න නැත්තම් අනිවාර්යෙන් මේ මිනිස්සු කන හැමදේම අපිට ලැබෙන්නේ නැහැ. අනිවාර්යෙන් බත් ටික ලැබෙයි. සතියකට පාරක් විතර කුල් කෑල්ලක් හම්බ වෙයි. ඒ සමහර ගෙවල් වල දෙනවා. මේ අනිවාර්යෙන්ම ගෙදර වැඩකාරයාටත් එක්ක තමයි උයන්නේ. ඒ ටික හම්බ වෙන්නේ. ඒ වුණාට මේ ෆ්‍රිජ් එකේ තියෙන සියලුම දේවල් අපිට කන්න හම්බ වෙන්නේ නැහැ. කන්න නැතිම තැනක් නම් ওই මිනිස්සු හැමතිස්සෙම ගෙදර රැඳෙන්නේ නැහනේ. ඔයා රත්තරන් බඩු සල්ලි හොරකම් කරන්න එපා. ඔයා ඒ වුණාට ඔය චීස් කෑල්ලක් ඔය වගේ දෙයක් මේ හොරෙන් ටක් ගාලා කටේ දාගත්තයි කියලා ඒක පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේ පොඩි කපටිකම් තියෙනෝනේ මේ රටේ වැඩ කරනකොට. එහෙම නැතුව 100%ක් හරිය නිවැරදි වෙලාවත් 100% වැරදි වෙලාවත් මේ රස්සාව කරන්න පුළුවන් රස්සාවක් නෙවෙයි. ඒක නිසා
පුළුවන් හැම වෙලාවෙම මේ ගෙදරින් කන්න ඔයාට චොකලට් එකක් අයිස්ක්‍රීම් එකක් ඔය බිස්කට් එකක් තියෙනවනම් ඔය හම්බ කරන කීයක් හරි වියදම් කළවිල ඒක ගෙනල්ලා තියාගන්න. මොකෝ අපි මේ ගත කරන අවුරුදු දෙකේ අපේ වයස ගෙවෙනවනේ. අපේ කාලේ තමයි යන්නේ. ආයි අපිට ඒ කාලේට කන්න හම්බු වෙන්නේ නැහැ. මොකෝ අපි ලංකාවට ගිහිල්ලා මේ කාලේට කන්නේ. අපි ලංකාවට යයි දෙනවද දන්නේ නැහැ. ඒකින්ද කාලා ඉන්න ඕනේ. බඩ අපේනේ. ඒක නිසා මේ කියන්නේ ඔයගොල්ලන්ට මේ ගෙදරින් කන්න නැත්තම් බට් එක විතරක් නම් හම්බ වෙන්නේ මොනවා හරි ටික මේ කඩෙන් ගෙනල්ලා තියාගන්න ගෙනත් දෙනවා. කියන්නේ ඕනම හැම ගෙදරකින්ම වගේ ගෙනල්ලා දෙනවා. Tamanට පඩියෙන් මේ බඩුවක් ගෙනල්ලා දෙන්න කිව්වම ගෙනල්ලා දෙනවා. ඉතින් මේ ඒක නිසා අන්තිමටම ගිහිල්ලා අනේ මට තව කෙනෙක් කියන්න පුළුවන් අනේ අපිට නම් ඔය ඔක්කොම දෙනවා අයියෝ ඔයාට දෙන්නේ නැද්ද? ඔයාට තියෙන එකෙන් භාගය සමහරට ඒ කෙනාට දෙන්නේ නැති වෙදී. දන්නවනේ අපේ ලංකාවේ වචන. ඒක නිසා තමන්ව විශ්වාස කරන්න. දැන් ගොඩක් දුරට ගේකට ගියාම මාස 3ක් 4ක් යනකම් හරි අමාරුයි මේ සිටුේෂන් එක හදා ගන්න. යන්න හිතෙනවා ගෙදර හරි නැහැ කියලා හිතෙනවා. අපිට මේ එන ගෙදර මිනිසුන් අපිට හදන්න බෑ. මේ අපි ඒගොල්ලන්ගේ විදියට අපි හැදෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අපේ හැටියට හැදෙන්නේ නැහනේ. මේ අවුරුද්දකට අනිවාර්යෙන් අපි ඒගොල්ලෝ විදියට හැදෙන්න ඕනේ. තව එකක් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අරාබි කියන්නේ හද්ද කුණු මේ කියන්නේ තරම්ම කුණු ලෝබයි කියන්නේ අපිරිසිදුයි ඒ වගේම ලෝබයි. ඒක නිසා මේ අපිට මේ ඒගොල්ල අපිරිසිදුයි කම්මැලිකම් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් කම්මැලි මිනිස්සුමයි මේ මැද පෙරදිග ජීවත් වෙන ජාතිය. ඉතින් මේ අපි ඒ වගේ කට්ටියගෙන රැකියාවකට ඇහිලා තියෙන්නේ. ඒක නිසා මේ ඒ සිටුේෂන් එක තේරුම් ගන්න. එතකොට කලකිරීමක් නැතුව වැඩ කරන්න පුළුවන්. කොයි වෙලාවෙ සතුටින් ඉන්න බලන්න. මොකෝ අපිට මේ ගෙවෙන කාලේ ආයෙ ලැබෙන්නේ නැහැ. ඒ වගේම මොන ප්‍රශ්න ආවත් ඔයගොල්ලෝ ගෙවල් වලින් පනින්න එපා. දැන් ඔය වගේ ප්‍රශ්න කිව්වහම අර ඉන්නව කල්ලිය එළියේ ඔය වගේ කට්ටිය ගෙවල් වලින් පන්නලා බේරලා නන්නත්තර කරන්න මොනම හේතුවක් නිසාවත් ගෙවල් වලින් පනින්න එපා. ඔය ඒජන්සි වලින් කියනවා කියන ඔයා පනින්න පැනලා එන්න කියලා. ඒ වැරද්ද කොයි වෙලාවක කරන්න එපා. මොකෝ පැන්න කියනකොට මේ රටේ තියෙන හැමදේම ඔයාට නැති වෙන බෙහෙත් ටිකක් ගන්න නැති වෙනවා. අපි අවුරුද්දකට යන්න ආවේ. අපිට අවුරුදු දෙක නෙමෙයි තව අවුරුදු 5කට යන්න වේද කවුද දන්නේ. හිරේ විලංගු වැටෙන්න. ඒ වගේ අවදානමක් ගන්න එපා. පුළුවන් තරම් ඔය තීන ප්‍රශ්නේ විසඳගෙන ඉවරලා එක්ක වෙන ගියම් මාරු කරගෙන ඉන්නම් බැරි තත්ත්වයක් තියෙනවනේ. ගොඩක් දුරට බලන්න තමාට ඉන්න නිදහසේ වැඩ කරලා ගිහලා නිදා ගන්න කාමරයක් තියෙනවද? AC එක තියෙනවද? සීතලට වතුර හීටරේ තියෙනවද? මේ ඒ ටික තමයි අනිවාර්යයෙන් ඒ ටික බලන්න. බලලා අර සබන් කෑල්ලට සැම්පෝ එකට මේ ගෙවල් වල අපි දැන් පඩිය දුන්නාම කියන ඔයාගේ මේ මට මේ 100ක් දෙන්න 200ක් දෙන්න මම ඊළඟ පඩියෙන් දෙන්නම් කියලා ගෙවල් වල ඉල්ල ගන්නවා. එහෙම කියලා එහෙම අන්තිට හිතන්න එපා. ඒව මේ කියන්නේ අපි ඒගොල්ලොත් හිතන්නේ අපිත් ඒගොල්ලෝ පවුල කෙනෙක් ඉදේ. ඒ අතරමාරු කරගන්න තැන් ඕන තරම් තියෙනවා. ඉතින් මේ තව එකක් මට කියන්න තියෙනවා මේ විදේශයේ දැන් මේ බෝනස් ප්‍රශ්න නිසා මේ කුවේට් එකේ අවුරුදු දෙකට කලින් මේ අවුරුදු දෙක සම්පූර්ණ වෙන්න කලින් මාසකට කලින් විතර යවන එහෙම දැන් දෙන්නේ 3 දිනෙම යවලා තියෙනවා. එතන ගොඩක්ම අපිට අසාධාරණයක් වෙනවා. දැන් අර මේ ස්වයං රැකියාව වලට ආධාර දෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගානේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න පුළුවන් ඒක ඒක දෙනවා මම ඇහුවා ඒක ප්‍රාදේශීය කාර්යාලයෙන් මම කතා කරලා ඇහුවා ඒක ගන්න පුළුවන් අවුරුදු දෙක සම්පූර්ණ කරලා යන්න ඕනේ. තමන් මොකක් හරි ස්වයං රැකියාව පටන් ගන්න අපේ මුදලින් පටන් ගන්න ඕනේ. ගොවිතැන් ඒවට දෙන්නේ නැහැ. ඉඩම් අවන්න ඒවට දෙන්නේ නැහැ. වෙන දේවල් වලට රුපියල් 50000ක මුලින් ඒගොල්ලෝ බඩු අරන් දෙනවා. රුපියල් 50000ක් අතට දෙනවා ඒවා වියදම් කරන්න. ඊට පස්සේ අපි ව්‍යාපාරේ කරගෙන යන විදිහට තමයි අපිට ඉතුරු සල්ලි හම්බෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක අපිට යන අයට ඒ සල්ලිත් ගන්න බැරි වෙනවා. මම ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා තානාධිකාරියට මේ ප්‍රශ්නේ යොමු කරලා මොකද්ද මේක වෙන්නේ මේ කියලා මම ඒක ඒගොල්ලෝ සමහරවිට දන්නෙත් නැතුව ඇති. ඒක නිසා මම මේක කතා කරලා මේ සතිය ඇතුළත ඔයගොල්ලන්ට ඒ පණිවිඩයේ තොරතුරුත් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම හෙට වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට ගුවන් ටිකට් පිටපත පිළිබඳව.
ගොඩක් අය ගුවන් ටිකට් පත පිළිබඳ දැනුවත්කමක් නැහැ. බඩගින්නේ ෆ්ලයිට් එකේ යනවා. මේ අපි හැම දෙයකටම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. අනිවාර්යෙන් ගෙදරින් එනකොට හොඳ ගවුමක් දෙකක් දාගෙන ඉන්න බෑග් එකට. මොකෝ අපි අර මේ සහෝදරියක් ගිහින් දැම්මා වගේ එයාපෝට් එකට ඇඳන් ඉඳපු මේ කිලිටි ඇඳුම් පිටින් ගිහින් දාන්න පුළුවන්. අපි ගැන බලා ගන්න එපා. අපිට කිලිටු ඇඳන් ෆ්ලයිට් මේ ෆ්ලයිට් එකේ යන්න බෑනේ. අපි මිනිස්සු ළඟ ඉන්න මිනිස්සු ඉරිගිත කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ ගෙදරින් එනකොට හොඳ ඇඳුමක් දාගෙන ඇඳුම් දෙකක් විතර. ඒකට මේ මොන වේලුවෙන් ගිහින් දැම්මත් එහෙට ගිහලා අපිට ඇඳුම ඇඳ ගන්න පුළුවන්. මේ මූණ කට හොදලා එහෙම ඇඳගෙන යන්න පුළුවන්. මෙහෙම මොන විදිහට ගියත් අපි මූණ හට්ටි එල්ලගෙන ඉවරලා ලංකාවට යන්න ඕනේ නෑනේ. ඒක නිසා මම මේ ගුවන් ටිකට් පත පිළිබඳ විස්තර කරන්නම්. ඔයාලට කොහොමද මේකේ තියෙන කෑම මොනවද කන්න දෙනවද ටිකට් එකේ නැද්ද? ඒ දේවල් මම ඔයගලන්ට කියන්නම්. කන්න දෙන්න නැත්නම් කොහොමද ගන්න ඕනේ? ඒ ටිකත් මම ඔයගලන්ට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනි මම සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න. අපි ගෲප් එකක් විදිහට හැදෙන්න අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. මට කොමන්ට් තමන්ගේ අදහස් දාන්න වීඩියෝ එකේ යටින්. ඒ වුණොත් මම WhatsApp එක කරා ඔයගොල්ලෝ සම්බන්ධ කරගන්නවා. ගෲප් එකක් හදන්න මට ලොකු උමනාවක් තියෙනවා. මේ කියන්නේ මේ කලකිරීමෙන් ඉන්න තමන්ට උපන්දිනයකට සුබ පතන්න කෙනෙක් නැහැ. දුකක් කරදරයක් වුණාම කියන්න කෙනෙක් නැහැ. කෝල් එකක් ගන්න කෙනෙක් නැහැ. එහෙම වුණාම වැරදි දේවල් වලට යොමු වෙනවා අපේ කාන්තාවෝ. ඉතින් මම කැමතියි අපි ඔක්කොම එකතු වෙලා මේ නිදහසක් තියෙන වෙලාවට අපිට කතා කරන්න පුළුවන්. කට්ටිය සමහරව අපිට වීඩියෝ YouTube එකකින් හරි ඔන්ලයින් වීඩියෝ ඔන් කරගෙන කතා කරන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේ පොඩි ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් හදාගන්න කට්ටියත් එක්ක අපි ගෑනු අය පිරිමි සම්බන්ධ කරගන්නේ ඒවල් එඩ. ඒක නිසා මේ හැමෝටම එහෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. පාන්දර 2:00යි වෙලාව. 5ට නැගිටින්නත් ඕනේ. ඕක තමයි ජීවිතේ. මේ එක්කෙනෙකුට කියලා නෙවෙයි ඉතින්. ඕක ඉතින් අර සමහර අය ඕක දන්නේ නැහැ. දන්නේ දුන්නු හිතන මට විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා නෑ. හැමෝටම එකයි. හැමෝටම නිදියන්න තියෙන්නේ පැය 3යි පැය 4ක්වත් නිදියන්න නැහැ. ඉතින් නාගන කරන ඔක්කොම ඉවරනකොට කන්න තියෙන්නේත් එහෙම තමයි ඉතින්. ගොඩක් දුරට දවල්ට බත් ටික විතරයි කන්න තියෙන්නේ. රැට රොටි කෑල්ලක් කන්න. ඒක තමයි මේ ජීවිතය. අතේ සල්ලි වලින් කාලා තමයි ඉතින් තමන්ගේ හිත සනස ගන්න වෙන්නේ. ඉතින් හැමෝටම එහෙනම් සුබ දවසක්.